මේ ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා හිතුණ ගමන් ටක් ගාලා හදාගෙන කන්න පුළුවන් රසම රස කෑමක් හදාගන්න විදිය. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. ඒ වගේම හරිම රසයි. විනාඩි 10ක් වගේ කෙටි කාලයක් තමයි යන්නේ. අපි මේ රෙසිපි එක හදලම බලමු. අපිට මුලින්ම ඕන වෙනවා සීනි. මම මෙතන සීනි ග්‍රෑම් හරියටම 200ක් අරගෙන තියෙනවා. මම භාජනයක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා හරියටම සීනි මේස හැඳි 3ක්. දැන් අපි මේ එකතු කරගත්ත සීනි ටික හොඳට තද පාටක් වෙනකන් කැරමල් කරගමු. මෙන්න මේ විදිහට තද පාට වෙනකන් අපි කැරමල් කරගන්න ඕනේ. ඊපස්සේ මම හොඳට නටන උණු වතුර වලින් මිලිලීටර් 150ක් එකතු කරගන්නවා. ඒ එකතු කරලා හොඳට කලවම් කරගමු. ලිපේ ගින්දර මේ වෙලාවේදී ඔයගොල්ලෝ හොඳටම අඩු කරගන්න ඕනේ. නැත්නම් අපේ සීනි එක කර වෙන්න පුළුවන්. දැන් ඉතුරු වතුර ටිකත් එකතු කරගන්න. දැන් අපි ඉතුරු සීනි ටිකත් මේ විදිහට එකතු කරලා ඒ ටිකත් හොඳට දිය කරගමු. අපේ සීනි පැණි එක මෙන්න මේ විදිහට දිය වුණාට පස්සේ අපි දැන් මේක ලිපෙන් අයින් කරගන්න ඕනේ. ඔයාලට කියන විශේෂ දෙයක් තියෙනවා. අපි මේ සීනි පැණි එකේ නූල ඇදෙන පදම වෙනකන් අපි රත් කරගන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රමාණයට සීනි ටික දිය වුණාම ඇති. අපි දැන් මේක ලිපෙන් අයින් කරලා නිවෙන්න තියාගමු. මම මේ විදිහ බෝල් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා සාමාන්‍ය ප්‍රමාණය බිත්තර ගෙඩි 2ක්. වැනිලා තේ හැඳි එකකුත් එකතු කරගන්නවා. මම එකතු කරගන්නවා ලුණු කුඩු චුට්ටක්. ඊපස්සේ මම බටර් මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. ඊපස්සේ මම එකතු කරගන්නවා කිරි වලින්. කිරි වලින් මම මිලිලීටර් 50ක් එකතු කරගන්නවා. කිරි කිව්වම ඕගොල්ලන්ට ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේම පිටි කිරි දිය කරලා ගන්නත් පුළුවන්. පොල් කිරි පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි මේක විස්ක් එකක් අරගෙන හොඳට වික්ස් කරගමු. ඔයාලට විස්ක් එකක් නැත්නම් බ්ලෙන්ඩ් එකක් තියෙනවා නම් බ්ලෙන්ඩ් එකට දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාන් පිටි වලින් හරියටම ග්‍රෑම් 100ක්. පාල් පිටි වලින් ග්‍රෑම් 50කුත් එකතු කරගමු. බේකින් පවුඩර් වලින් තේ හැඳි භාගයක්. බේකින් සෝඩා වලින් තේ හැඳි භාගයකුත් එකතු කරගන්න. දැන් අපි අර නිවෙන්න තියාගත්ත සීනි කැරමල් එකත් මේකට මේ විදිහටම එකතු කරගමු. ඔක්කොම එකතු කරගත්තට පස්සේ අපි දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලට මම කියන්න ඕනේ හාල් පිටි, පාන් පිටි, බේකින් සෝඩා සහ බේකින් පවුඩර් මේ ඔක්කොම පෙනේරකින් හොඳට හල්ලා තමයි අපි එකතු කරගන්න ඕනේ. මේකෙදී කැට හිටින් නැති විදියට හොඳට වෙලාව අරගෙන ඔයගොල්ලෝ මේක කලවම් කරගන්න ඕනේ. කැට හිටින විදියට මේක තියාගන්න එපා. එහෙම වුණොත් දෙන්නේ ගුටි. ඔන්න දැන් අපි මේක හොඳට මික්ස් කරගෙන තියෙන්නේ. ඔයාලට පේනවනේ මේක කිසිම අපි එකතු කරගත්ත පාන් පිටි හෝ හාල් පිටි කැටි කැටි නැහැ. මෙන්න මේ විදිහට තමයි අපි මේක කලවම් කරගන්න ඕනේ. ඉතින් අපේ බැටර් එක මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. ගොඩාක් උකුත් නැති, ගොඩාක් දියත් නැති බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. මම ෆෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් චුට්ටක් එකතු කරනවා. ගින්දර අඩු කරගන්න ඕනේ මේ වෙලාවේදී. පස්සේ පොල් තෙල් ටික මම මේ විදිහට හැම තැනටම ගා ගන්නවා. පෑන් එක රත් වුණාට පස්සේ අපි දැන් අපි හදාගත්ත බැටර් එකෙන් ටිකක් මෙන්න මේ විදිහට දාගමු. මේ විදිහට දාගෙන අපි විනාඩි 3ක් විතර දැන් මේක පුච්චගමු. ඔන්න මේ මම පෙන්නන්නේ ඔයාලට හරියටම විනාඩි 3කට පස්සේ. බේනවනේ මේකේ සිදුරු සිදුරු ඇවිල්ලා දැන් මේක හොඳට පිපිලා තියෙන්නේ. අපිට දැන් මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. අපි දැන් ඔක්කොම ටික ඒ විදිහට හදාගන්න තමයි අපිට තියෙන්නේ. තව චූටි දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඊට වැඩි චූටි පෑන් එකක් පාවිච්චි කරන්න. එතකොට මේක හරි ලස්සනට රවුමට එනවා. එහෙම යන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස කෑම එක. ඕගොල්ලෝම මේකට නමක් දාගන්නකෝ. ඉතින් ටී ටයිම් එක වෙලාවට හිතුණ ගමන් හදාගෙන කන්න පුළුවන් කෑම එකක් නිසා ඒ වගේම හදාගන්නත් හරිම ලේසි. එහෙනම් ඕගොල්ලොත් මම මේ කියලා දුන්න රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්නකෝ.